පැරිස් නුවරට වසන්තය උදා වෙනවා සමගම ක්‍රිකට් ලෝලින්ට නම් ඉස්පාසුවක් නැති තරම්. ඉතාම සුහදශීලීව සිංහල දමිළ මුස්ලිම් ක්‍රීඩකයන්ගෙන් පිරී යන ලා ඩිපොන්ස් නවනගරයේ ආසන්නයේ පිහිටි බගතලේ ක්‍රීඩාංගණය තුලයි අද ප්‍රචාර රැඳී සිටින්නේ. යහපත් සමාජයක වැදගත් තොරතුරු විධිමත් ලෙස ඔබට පෙන්වන්නට නිරතුරුවම උත්සාහ කරන ප්‍රචාර අද මේ තරංගාවලිය සමග අත්වල බැඳගන්නේ හුදු විනෝදයට එහා ගිය මානුෂීය සත්කාරක හැවණැල්ල මේ ක්‍රීඩා පිටියට පතිත වෙන නිසාමයි. ඉතා සුළුවෙන්වත් කරන චේතනාව මානුෂීය නිසා අපි ඔවුන් සමග අනිවාර්යෙන්ම ඉන්නවා. අපි බලමු මේ ක්‍රීඩාවේ විනෝද ආස්වාදයට අමතරව මේ ෆ්‍රාන්සේ පැරිස් නුවර පොලිස් බෝයි ක්‍රිකට් සංවිධානයේ කොයි විදිය සත්කාරයක්ද හෙට දවසේ කරන්න කියලා. ඇත්තටම වටින දෙයක්, ලස්සන දෙයක්. ඒ නිසා අපි ඒකට කරන ගරු කිරීමක් වශයෙන් තමයි අද මෙතන අපි බලමු. තරඟ දෙවන පන්දුව අර මුල්ලක සංඛ්‍යාව ලකුණු 7යි. සල්ලි පෙරන දාට අතේ මන්දිරවල සැප ලබතේ නැති නෑ යොත් ලං වෙයි මල්ලි. නැති වුණාම සල්ලි අතේ කොයි කවුරුත් අයින් වෙතේ අනේ අපෝ තව දැනකට යනවලු සල්ලි. සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි. කවුරු කොහොම මැව්වද සල්ලි. අතට යන සල්ලි අලිත් අතට එන සල්ලි යොන වරට බලගත් සල්ලි අද දිනේ බගතලේ ක්‍රීඩාංගණයේදී අපි තම සංවිධානාත්මක බව ඇත්තටම මේ හුදෙක් විනෝදයේ ප්‍රධානව ඊට එහා ගිය සමාජ සංස්කාරයක් සඳහා අපි මේ කණ්ඩායමක් විදිහට පෙළගැසුණු මේ කටයුත්ත සාක්ෂාත් කරගන්නට විවිධාකාරයෙන් මේ කටයුතු දායක වෙනවා. ඉතින් මේ මොහොතේ මම මේක අවස්ථාවක් කරගන්නවා මේ කටයුත්තට අපිත් එක්ක හිටගත්තේ හැමෝටම සීති කරන්න. විදා සමාජ විද්‍යාවෙන් පවත්වන මේ ක්‍රීඩා තරගයට පැමිණි සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම මේ දෙක කරන්නේ හරිම සහයෝගශීලීව එකමුතුව අපි මේක යවුත් කරා අපි කරේ මේ දේ නෑ මුලින්ම පස්සේ මේ දේ දැක්කට පස්සේ අපි කරා දැනගත්තට පස්සේ මේ විස්තරය ගැන මේ විලා වෙනුවෙන් අපි ගොල්ලන් වෙනුවෙන් මාත් දැක් කරන්න කියලා හිතුවා. බර අපේ කට්ටිය මේකට තීරණය කරා අපි මේ නිට්ටඹුව ප්‍රදේශයේ නිරපරාධ රියා අනතුරකට මුහුණ පෑ වටිනා ජීවිත තුනක හෙට දවසේ යහපත් කිරීම අද දවසේ ඔවුන්ගේ අරමුණයි. තරුණ පියාගේ පාදයක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර තරුණ ගුරු මාතාවගේ පාදයක් තැලි පොඩි වී අක්‍රියව පවතිනවා. සිංහිති දියණියද තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා. මීට හැකි පමණින් දායක වීම අද මේ දවසේ මේ තරුණ කැලගේ එකම ඉලක්කයයි. තන නිල්ලදිගේ ඇදිලා යනවා සිතමා පිරිලා දහසක් එතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා තන නිල්ලදිගේ ඇදිලා යනවා සිතමා පිරිලා දහසක් එතුමා වෙත යොමු වෙනවා සිතමා පිරිලා සෙබස්තියන් කණ්ඩායම අතර සිද්ධ වෙන්නේ මෙම නායකයන් තම කණ්ඩායම සූදානම් කරගන්න මෙම තරගාවලිය දැන් ප්‍රබාද වීමට ඉඩ දෙන්න බෑ. අපිට අපේ සංවිධානවරු ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙම තරගාවලිය සහයෝගය දෙන්න. අපේ කාලය ඉතුරු කරන හොඳ පන්දුවලියක නිරත වෙනවා මෙම ක්‍රීඩකයන්. ඒ වගේම හොඳ ප්‍රතිහාරයක් අපිට දකින්න පුළුවන් ඉදිරියේදී. ඉතාම උණුසුම් අවස්ථාවක දැන් තරගයේ පවතින්නේ පන්දු වාර 7ක් ඉදිරියට තිබෙනවා. ලකුණු 7ක් අවශ්‍ය වෙනවා ජයග්‍රහණය කරන්න. හොඳ පන්දුවක විතර දුවනවා. ඔය පහරක් එල්ල කරත් මුඛ්‍ය ආකාරයේ පිටේ දාවටෙන්නේ නැහැ. පන්දුව නිදල්ලේ ගලනවා. ලකුණක් ලබා ගන්නවා මේ අවස්ථාවේදී. පන්දු 6යි ලකුණු 6යි. තුන්වෙනි පන්දු වාරයේ තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ මොහොතේ.
ලකුණු 6ක් ලබා ගත යුතු ජයග්‍රහණය සඳහා සම්පූර්ණ පොලිස් ක්‍රීඩා සමාජයට බොහෝ දේශපාලකයන් දූෂණයෙන් භීෂණයෙන් වංචාවෙන් මුදල් හරිහම්බ කරන යුගයක ඒ මුදලින් අතමිට දිගහැර ආධාර උපකාර කරමින් මාධ්‍ය සංදර්ශනය පවත්වන රටක මැති ඇමතිවරුන්ගේ රුපියල් 5000 ත්‍යාගයට ප්‍රධාන නාලිකාවල ප්‍රවෘත්ති සිරස්තලන හැදෙන සමාජයක මෙවැනි තරුණ එකමුතුවක යහපත් ක්‍රියාව ගැන කතා කරන්න ලැබීම ප්‍රචාර සලකන්නේ ඔවුන්ට කරන ගරුත්වයක් අගැයීමක් වශයෙන් කණ්ඩායම් 15ක නියෝජනයක් තිබුණු නිසාම රාත්‍රියේ එළඹෙනතුරු තරඟ පැවැත්වුවත් අවසානයේ කරා එළඹීමට සිද්ධ වුණේ කාසිය වාසිය උරංගා බැලීමෙන්. ඊටම සුහදශීලීව ජයග්‍රහණය කළ කණ්ඩායම තම මුදල් ත්‍යාගයේද මෙම සත්ක්‍රියාවට නැවත පරිත්‍යාග කළා. ප්‍රචාර නිරන්තරයෙන් මොවුන්ට සුබ පතනවා. පැරිසියේ ශ්‍රී ලාංකික සමාජය තුළ යහපත් කාර්යභාරය සිදු කරන්නේ කොතනද කවුද? ප්‍රචාර එතන නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. අපි ඔබට සුබ පතනවා. ආයුබෝවන්, ජය වේවා. තවත් මෙවැනි සත්ක්‍රියාවක් සමග නැවත හමු වෙමු.